දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ අපි හදාගත්ත e-commerce web application එකේ home page එක කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. අපි දැන් බලමු home page එකේ ඩිසයින් එක. මේක තමයි අපේ home page එකේ ඩිසයින් එක. මුලින්ම අපිට උඩින් පේනවා sign කෙනාගේ නම අපි hi කියලා මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම sign out button එක සහ help and contact කියලා අපි මෙතන ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම right side එකේ sell කියන සහ drop down එකක් දාගෙන තියෙනවා අපි my e-shop කියලා. මේ drop down එකේ තියෙනවා my profile, my sellings, my products, watch list, purchase history, messages, contact admin කියලා. අපිට මේකෙන් කැමති එකක් select කරලා මේ page එකට navigate වෙන්න පුළුවන්. මෙතන අපි add කරගෙන තියෙනවා අපේ e-shop logo එක. ඒ වගේම search bar එක. අපේ categories ටික load කරගන්න මෙතන drop down එකක් add කරගෙන තියෙනවා. අපිට product එක search කරගන්න search button එක සහ advanced search page එකට යන්න advanced search button එකක් මෙතන add කරගෙන තියෙනවා. ඊට පස්සේ පහලින් අපිට carousel එකක් බලා ගන්න පුළුවන්. carousel එකට පහලින් අපි අපේ products ටික add කරගෙන තියෙනවා. අපි මේ products අපේ categories වලට වෙන් කරලා මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. පහලින්ම අපිට footer එකක් බලා ගන්න පුළුවන්. footer එකේ contact details සහ අපේ e-shop එක ගැන පොඩි විස්තරයක් add කරගෙන තියෙනවා. අපි දැන් බලමු මේ home page එක කොහොමද responsive විදිහට අපේ back end එක පැත්තෙන් කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. home.php ෆයිල් එකේ අපි මුලින්ම අපේ connection class එක include කරගන්නවා. ඊට පස්සේ HTML version tag එක සහ head section එක අපි මේ විදිහට code කරගෙන තියෙනවා. head section එකේ අපි meta tags ටික සහ අපේ title එක add කරගෙන තියෙනවා home e-shop කියලා. අපිට අවශ්‍ය වෙන CSS file සහ bootstrap icon files ටික මේ විදිහට අපි link කරගෙන තියෙනවා. අපි icon එකක් add කරගෙන තියෙනවා resource folder එකේ තියෙන logo.svg කියන icon එක. අපි head section එක මේ විදිහට complete කරගන්නවා. ඊට පස්සේ අපි body section එක බලමු කොහොමද create කරගෙන තියෙන්නේ කියලා. මුලින්ම div tag එකේ class name එක විදිහට container fluid කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි එකෙන් row එකක් වෙනම වෙන් කරගන්න. අපේ header.php ෆයිල් එක include කරගෙන තියෙනවා ඊළඟට. අපි ඒක PHP script එකක් ඇතුළේ තමයි add කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ design එකේ logo එක මේ විදිහට add කරගෙන තියෙනවා. අපි ඒකට class එකක් දීලා තියෙනවා logo කියලා. style.css ෆයිල් එකේ අපි logo කියන class එකට අදාළ properties ටිකක් add කරගෙන තියෙනවා. height එක CI pixel දීලා තියෙනවා. අපේ URL path එක resource/logo.svg කියලා add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ search bar එක මේ විදිහට add කරගෙන තියෙනවා. අපේ design එකේ මෙතන තිබ්බ search bar එක මේ විදිහට code කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ categories ටික load කරන drop down
එක මේ විදිහට ක්‍රියේට් කරගෙන තියෙනවා. අපි drop down එකට අපේ database එකේ තිබ්බ categories ටික අපේ database එකේ තිබ්බ category කියලා table එක. මේ table එකේ තිබිච්ච data ටික අපි මෙතන load කරගෙන තියෙනවා. ඒකට අපි මුලින්ම PHP script එකක් use කරලා query එකක් අපි execute කරගන්න. select all from category. මෙතනින් ලැබෙන result එක අපි $category rs කියලා මේ විදිහට variable එකක store කරගන්න. ඒ $category rs එකේ තියෙන number of count එක අපි numbers කියලා add කරගෙන count කරගන්නවා. ඒක අපි category name කියන variable එකක store කරගන්නවා. ඊට පස්සේ අපි row by row අපි මේ ටික කියව ගන්නවා. මේ ටික $category data කියලා variable එකක store කරගන්නවා. ඊට පස්සේ අපි cat id එකට අදාළ cat name එක drop down එකේ display කරගන්නවා. එතකොට අපිට drop down එක click කරාම අපේ database එකේ තිබිච්ච categories ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අලුත් div එකකින් අපේ search button එක create කරගෙන තියෙනවා. අපි ඒකට color එකක් දීලා තියෙනවා primary කියලා. bootstrap color එක. ඒ විදිහටම අපි advanced search button එකක් create කරගෙන තියෙනවා. මෙතන අපි anchor tag එකක් තමයි advanced search එකට use කරලා තියෙන්නේ. ඊළඟට අපි carousel එක create කරගෙන තියෙනවා. අපේ design එකේ මේ විදිහට carousel එකක් display වුණා. මේකේ slides 3ක් තියෙනවා. මේ carousel එක ගැන ඉස්සරහා වීඩියෝ එකකදී අපි discuss කරමු. carousel එකෙන් පහළ අපේ database එකේ තිබුණු categories වලට අදාළ products ටික මේ විදිහට load කරගන්න ඕනේ. අපි section wise තමයි ඒ ටික load කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු ඒ ටික කොහොමද backend එක පැත්තෙන් create කරගෙන තියෙන්නේ කියලා. අපේ carousel එකට පහළින් අපි PHP script එකක් use කරලා අපි මේ විදිහට query එකක් execute කරගෙන තියෙනවා. database එකේ select all from category. ඒ කියන්නේ අපේ category table එකේ තියෙන data ටික ඔක්කොම collect කරගන්න කියලා තමයි කියන්නේ. අපි එන result එක category rs2 කියන variable එකක තමයි store කරගන්නේ. උඩින් අපි category rs එකක් use කරපු නිසා මෙතනදී අපි category rs2 කියලා variable name එක දාගෙන තියෙනවා. මේ category rs2 එකේ තියෙන number count එක මේ විදිහට numbers කියලා use කරලා අපි අරගෙන තියෙනවා. ඒක අපි category num2 කියලා variable එකක store කරගන්නවා. එතනින් එන result එකේ අපි rows ටික line by line execute කරගන්නවා features කියන function එක දාලා. ඊට පස්සේ අපි ඒක $category data2 කියලා variable එකක store කරගන්නවා. ඊට පස්සේ අපි category data2 කියන එකේ තියෙන cat name එක අපි display කරගන්නවා PHP script එකක් ඇතුලේ. ඒක තමයි අපිට මෙතනදී පේන්නේ. laptop, desktop computer, mobile, camera, tablet. අපි කොටස තමයි මේ විදිහට design කරගෙන තියෙන්නේ. දැන් අපේ design එකේ category sections ටික create කරගෙන ඉවරයි. ඊළඟට අපි කොහොමද products ටික add කරගෙන තියෙන්නේ කියලා බලමු. අපි මෙතන අලුත් div එකක් open කරගෙන ඒකේ ඇතුළේ PHP script එකක් use කරලා අපේ products ටික load කරගෙන තියෙනවා. මුලින්ම අපි query එකක් execute කරලා තියෙනවා select all from products. අපේ product table එකේ අපේ database එක පැත්තේ product table එකේ තියෙන data ටික load කරගන්න කියලා තමයි කියන්නේ. ඒ load කරද්දී category cat id එකට අදාළ
value එක අපි $category data 2 එකේ තියෙන get id එකෙන් ගන්න. සහ status id එක 1 කියලා තමයි ගන්න. ඒ කියන්නේ අපේ database එකේ status table එකේ id එක 1 වෙන එක. ඒ කියන්නේ active products ඔක්කොම. අපි ඒක order කරගන්නවා අපි product එක add කරපු date time එකට. අපි එන result එක numbers කියලා use කරලා number of count එක ගන්නවා. අපි ඒක product num කියලා variable එකක store කරගන්නවා. අපි ටික features එකක් දාලා මේ විදිහට $product data කියලා variable එකක store කරගන්නවා. අපි මෙතන product එක view කරගන්න card කියලා use කරලා තියෙනවා. ඒ කියන්නේ මේක කොටසක් card එකක්. ඒකක තමයි අපි product එක view කරගන්නේ. ඊළඟට අපි product id එකට අදාළ product image එක අරගෙන තියෙනවා. මෙතන view වෙන්න අපි product image එක database එක හරහා මෙතන අරගෙන තියෙනවා. අපි එන result එක $imgrs කියලා variable එකක store කරගෙන ඒ ටික අපි array එකකට දාලා $img data කියලා variable එකක store කරගන්නවා. ඊට පස්සේ PHP script එකක් use කරලා අපේ image path එක මෙතනට add කරගෙන තියෙනවා. ඒ විදිහටම අපේ title එක price එක වගේ දේවල් add කරගෙන තියෙනවා. product එකට අදාළ කොටස් කොහොමද add වෙන්නේ කියලා ඉස්සරහ වීඩියෝ එකකදී අපි discuss කරමු. අපේ product section එක මේ විදිහට complete කරගත්තට පස්සේ අපි මෙතන PHP script එකක් use කරලා අපේ footer.php ෆයිල් එක ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. අපි දැන් බලමු header.php ෆයිල් එක සහ footer.php ෆයිල්ස් කොහොමද ක්‍රියේට් කරගෙන තියෙන්නේ කියලා. header.php ෆයිල් එකේ අපි head section එක මේ විදිහට ක්‍රියේට් කරගෙන තියෙනවා. ඊට පස්සේ පහලින් අපි PHP script එකක් ඇතුළේ session start එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි extension එකක් දාලා check කරගන්නවා u කියන නමින් session එකක් තියෙනවද කියලා. අපි ඒකට use කරන්නේ isSet. එහෙම session එකක් තියෙනවා නම් u නමින් session එකක් තියෙනවා නම් අපි session එකේ තියෙන details ටික $data කියලා variable එකක store කරගන්නවා. අපේ design එකේ උඩින්ම තිබ්බා hi සහ අපි sign in වුණ කෙනාගේ first name එක. අපි ඒක span tag එකක් ඇතුලේ තමයි add කරගෙන තියෙන්නේ. අපි span එක ඇතුලේ on click එකක් දාලා තියෙනවා. අපේ window එක home.php කියන එකට navigate වෙන්න hi කියලා click කරාම ඒ වගේම sign in වුණ කෙනාගේ sign in වුණ user ගේ first name එක අපි PHP script එකක් use කරලා මේ විදිහට add කරගෙන තියෙනවා. session එකේ details ටික අපි $data කියලා variable එකක අල්ලගත්තේ ඉන්න ඒ $data කියන variable එකේ තියෙන fname කියන එක තමයි අපි මෙතන echo කරගන්නේ. ඊට පස්සේ අපි තවත් span එකක් use කරලා තියෙනවා sign out එකට. අපි මෙතන on click එකක් දාලා sign out කියන function එක call කරගෙන තියෙනවා. මේ විදිහට u කියන නමින් session එකක් නැත්නම් අපි else එකේදී කියලා තියෙනවා sign in or register කියලා. අපි ඒකට anchor tag එකක් තමයි use කරලා තියෙන්නේ. අපි ඒක click කරාම අපේ index.php ෆයිල් එකට navigate වෙනවා. ඊට පස්සේ අපි පහලින් තවත් span tag එකක් use කරලා help and contact කියලා add කරගෙන තියෙනවා. ඊට පස්සේ right side එකේ save කියලා ඔයාලට view වුණා. ඒකත් අපි span tag එකකින් තමයි add කරගෙන තියෙන්නේ. ඒ වගේම my issue කියලා drop down එකක් තිබ්බා. මෙන්න මේ drop down එක අපි මේ විදිහට create කරගෙන තියෙනවා. UL tag එකක් use කරලා ඒ UL tag එක ඇතුලේ list එකක් use කරලා තමයි අපි drop down එක create කරගෙන තියෙන්නේ.
ඒ අදාළ පේජ් එකට යන්න අපි href එකක් යූස් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ මැසේජ් මොඩල් එක තියෙනවා. ඉස්සරහා වීඩියෝ එකකදී අපි මැසේජ් මොඩල් එක ගැන ඩිස්කස් කරනවා. header.php ෆයිල් එකට අපි JavaScript එකක් ලින්ක් කරගෙන තියෙනවා. මේ විදිහට header.php ෆයිල් එක මේ විදිහට තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු footer.php එක. ඔයාලට ඩිසයින් එකේ මතක ඇති අපේ footer එක ඩිස්ප්ලේ වුණේ මේ විදිහට. අපි දැන් බලමු back end එක කොයි වගේද තියෙන්නේ කියලා. මෙතනදිත් අපි කලින් වගේම head section එක මේ විදිහට ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ අපි මෙතන h5 tag එකක් යූස් කරලා eShop කියලා ඇඩ් කරගෙන තියෙනවා. ඒක තමයි අපිට මෙතනදී view වෙන්නේ. මෙතන පහළ තියෙන paragraph එක අපි paragraph tag එකක් යූස් කරලා මේ විදිහට ඇඩ් කරගෙන තියෙනවා. අපි trademark එක දාගන්න entity එකක් යූස් කරලා තියෙනවා trade කියලා. ඒ වගේම copyright symbol එකට entity එකක් තමයි යූස් කරලා තියෙන්නේ. අපිට ඒක trademark එක මේ විදිහට copyright symbol එක මේ විදිහට display වෙනවා. social media icons ටික අපි මේ විදිහට add කරගෙන තියෙනවා. bootstrap icon විදිහට තමයි අපි මේ ටික add කරගෙන තියෙන්නේ. Facebook, Twitter, WhatsApp සහ LinkedIn, YouTube. අපිට ඩිසයින් එකේදී මේ social media icons ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මේකදී font size එකක් use කරලා size එක manage කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි පහලින් h5 tag එකක් use කරලා තියෙනවා. අපේ ඩිසයින් එකේ වීම contact කියන section එක create කරගන්න. අපි paragraph tag use කරලා මේ විදිහට email එක, address එක සහ telephone numbers ටික මේ විදිහට add කරගෙන තියෙනවා. මෙතනදිත් අපි bootstrap icons තමයි use කරලා තියෙන්නේ. අපිට ඒ ටික මේ විදිහට display වෙනවා. අපි දැන් බලමු කොහොමද අපේ home page එක වැඩ කරන්න කියලා. sign up button එක click කරාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට sign in or register කියලා බලා ගන්න. අපි sign in or register කියලා click කරලා අපේ index.php ෆයිල් එකට navigate වෙනවා. අපිට පුළුවන් මෙතනදී නැවත home page එකට යන්න. දැන් අපිට user ගේ නම first name එක මේ විදිහට view වෙනවා. categories ටික මේ විදිහට අපේ pages ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. carousel එක මේ විදිහට slides තුනකින් වැඩ කරනවා. products ටික පහලින් මේ විදිහට view වෙනවා. header එක සහ footer එක අපි අපේ home page එකට include කරපු නිසා මේ ටික අපිට හොඳට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු small device එකේදී මේක කොහොමද view වෙන්නේ කියලා. අද අපි කතා කරේ අපේ eShop web application එකේ home page එක ගැන. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් අදට අපි සමුගන්නවා.